පේනවද? මේ තමයි සුන් මෙතනින් පහලටම යනකම් ගිහිල්ලා තියෙනවා. දවසක් දියඇල්ලේ වතුර හිතා ගන්න බැරි විදියට වැඩි වෙලා. ඉස්සරහින් එහෙම නැත්තම් මුදුනට ගිහිල්ලා දියඇල්ල පාමුලට ගිහිල්ලා ඉතින් හැබැයි මේ සේරඇල්ලේ තියෙන අන්න මේ හරියට පොඩි නායක් ඇවිල්ලා ඒකත් අස් කරලා. හරිම දැනෙන තරම් ලොකු ඒවා නෙවෙයි. කොහොමද අර ලොකුම නාය ගියා කිව්වොත් ටික අපිට මග ඇරුණා. අපි ආවේ ඉලුක්කුඹුර පැත්තේ කියන්නේ ඇටන් වල ගම පැත්තෙන්නේ ගම පැත්තෙන් එද්දී ලොකුම නාය කියපු ටික මග හැරෙනවා. කොහොම හරි දැන් අපි යන්නේ සේර ඇල්ල බලන්න. පේනවද? වංගු බෑගෙන යන්නයි තියෙන්නේ. වංගු එකක් බැස්ස ඔන්න තව එකක් දෙකයි තව වංගු කීයක් තියෙද? දෙකයි නේද? මෙන්න මේ තමයි සේරැල්ල බලන්න යනකොට අපිට හම්බුන ලොකුම නාය. මම හිතන්නේ ලුක්කුඹුරේ ඉඳලා හැරිලා යනකොට සේරැල්ල කිට්ටුවම තමයි මේ ලොකු නාය ඇවිත් තියෙන්නේ. පේනවද? මේ උඩින් පස් කන්ද ඇවිල්ලා මෙතනින් පහලටම යනකම් ගිහිල්ලා දිනවා. අර ගඟට යනකම් ගිහින් තියෙනවා. මම හිතන්නේ සේරැල්ල තියෙන්නේ තොන්න ඔය හරිය වෙන්න ඕනේ. ලොකු නායක් මේක නම් කොහොම හරි පාර සුද්ධ කරලා තියෙන්නේ. ඒ වුණාට මේ හිතා ගන්න බැරි තරම් ලොකු පස් කණ්ඩියක් ඇවිල්ලා මෙතන සම්පූර්ණ වහගෙන තිබිලා තියෙනවා. සේරැල්ල මුදුනට තමයි ඇවිත් තියෙන්නේ. මොකද මෙතන සේරැල්ල ටිකට් කවුන්ටර් එක. හරි සේරැල්ල මුදුනට තමයි මේ ලොකු නාය ඇවිත් තියෙන්නේ. ඔන්න ඉතින් අන්තිමට අපි ආවා සේරැල්ල බලන්න. එන්න පුළුවන් අන්තිම තැනට එනකම් පාර නම් කාපට්. මෙතනින් එහාට මේ පඩිපෙළ බැහැගෙන පහලට යන්න ඕනේ සේරැල්ල බලන්න යනවා නම්. ඒ වගේම මෙතන ටිකට් කවුන්ටරයක් තියෙනවා. එතනින් ටිකට් එකක් ගන්නත් ඕනේ. බලමු අපි ටිකට් එක කීයද කියලා බලලා මේ පඩිපෙළ බැහැගෙන යමු සේරැල්ල බලන්න. අනේ දින අපි රුපියල් 75ක් දීලා ටිකට් එකකුත් අරගෙන දැන් මේ පඩිපෙළ බැහැගෙන යමු සේරැල්ල බලන්න. වැස්සක් පටන් ගත්තා එම. පහළට යන තියෙන පඩිපෙළත් ඕන කෙනෙක්ට යන්න පුළුවන් විදිහට පඩි ටික හදලා තියෙන නිසා පහසුවක් නැතුව යන්න නම් පුළුවනි. ඒ වගේම දියඇල්ලේ සද්ද හොඳට ඇහෙනවා. මං හිතන්නේ සෑහෙන ලොකු වතුර පාරක් දියඇල්ලේ තියෙනවා. ඉතින් අද අපි ඇවිත් තියෙන හොඳම දවසක. මොකද ඇල්ලේ ලස්සන හොඳටම බලා ගන්න පුළුවනි වතුර වැඩි නිසා. යමු පහළට. ලොකු දුරක් යන්නත් නැහැ, පොඩි දුරක් තියෙන්නේ. ඇල්ලේ සද්ද ළඟින්ම ඇහෙනවා අපිට. තව චූටි දුරක් ගියන් පස්සේ අපිට ඇල්ල ළඟටම යන්න පුළුවනි. කෝකටත් කියලා මම ඉතින් ජැකට් එකක් දාගෙන ආවා. වැස්සොත් එහෙම අඩු ධර්ම කැමරාව හරි හංග ගන්න පුළුවන්නේ. පේනවද? මෙන්න මෙතන මේ ලොකු ගල් තලාවක් තියෙනවා. ගල් හෙලක් ඇත්තටම. එතන ගුහාවල් තියෙනවා. ඒක නිසා වැස්ස කරුණත් හැංගිලා ඉන්න පුළුවන්. හරි අපූර්ව ගුහාවල් ටිකක් තියෙනවා මෙන්න මේ ගලත් එක. පේනවද මේ? මෙතන එහෙම මහ වැස්ස කරුණත් මෙතන හැංගිලා ඉන්න පුළුවන්. ඒ වගේ තැන් තියෙනවා පහළ තවත්. ඒත් එක්කම තමයි මේ ගල් නම් ටිකක් ලිස්සනවා පුතේ. ඒක නිසා පරිස්සමට යන්න ඕනි වැස්සත් එක්ක මේ ලිස්සන ගල් ලස්සෙන්. ඔන්න මෙතනත් තියෙන ලොකු ගුහාවක්. පේනවද? මහ වැස්සට හැංගිලා ඉන්න හරි ලස්සන තැනක්. අර තියෙන දියඇල්ලම අපි ඉස්සල්ලා දියඇල්ල ඇතුළට ගිහිල්ලම. මේ දියඇල්ලේ තියෙන විශේෂත්වය තමයි සේරැල්ල ඇතුළට යන්න පුළුවන්. ඒ කියන්නේ දියඇල්ල ඉස්සරහින් වැටෙද්දි අපිට දියඇල්ල පිටිපස්සට වෙලා ඉන්න පුළුවන්. එතෙන්න යන පාර තමයි මෙන්න මේ පාර. එන්න කොහලට පෙන්නන්න. පේනවද? මෙතනින් බැහැලා ගිහිල්ලා අපිට යන්න පුළුවන් දියඇල්ල පිටිපස්සටම. අම්මෝ අද වතුර පාර හොඳටම සැරයි පුතේ.
ඔන්න අපි ආවා සේරැල්ල පිටිපස්සට. අපි වෙනත් දියැලි වල දියැල්ල ඉස්සරහට යනවා, දියැල්ල පාමුලට යනවා, දියැල්ල මුදුරට යනවා. හැබැයි සේරැල්ලේ අපි ආවා දියැල්ල පිටිපස්සට. මේ තමයි සේරැල්ල. පේනවද? තව යන්න ළඟට චුට්ටක්. ඔන්න මේ කඩාගෙන හැලෙන්නේ සේරැල්ල. අපි ඉස්සරහින් මහා දැවැන්ත විදිහට හරි අපූර්වට මේ සේරැල්ල කඩාගෙන හැලෙනවා. පේනවනේ? ඉතින් අපි දැන් ඇවිත් ඉන්නේ ලංකාවේ පළලම ඒ වගේම සුන්දරම දියැලක් වන සේරැල්ල පිටිපස්සට. ඉතින් අනිත් දියැලි අපි හැමදාම බලන්නේ එක්ක ඉස්සරහින් එහෙම නැත්නම් මුදුනට ගිහිල්ලා දියැල්ල පාමුලට ගිහිල්ලා. ඉතින් හැබැයි මේ සේරැල්ලේ තියෙන විශේෂත්වය තමයි අනිත් දියැලි වගේ නේ අපිට මේ දියැල්ල පිටිපස්සට ඇවිල්ලා මේ දියැලේ සුන්දරත්වය බලන්න පුළුවන්. පේනවනේ ඉස්සරහින් කඩාගෙන හැල්ල මහා ජල කඳේ විශාලත්වය. ඉතින් මේ දවස්වල තියෙන වැස්සත් එක්ක හරි අපූර්වට පෝෂණය වෙලා මේ සේරැල්ල කඩාගෙන හැලෙනවා. ඉතින් මේ කඩාගෙන මහා ජල කඳ ඇතුලේ මෙහෙම පිටිපස්සට වෙලා සුන්දරත්වය විඳින්න තියෙනවා. කියන්නේ ඒක හරි වෙනස්ම අමුතුම අත්දැකීමක්. ඒ වගේම තමයි මේ ඇල්ල ළඟදී දැනෙන හැඟීම ඇත්තටම කියන්න වචන නෑ. ඒ කියන්නේ හරි අමුතුම ෆීලිං එකක් දැනෙන. ඉස්සරහින් මහා ජල කඳක් කඩාගෙන හැලලා මේ වගේ ගල් ගුහාවක් අස්සට වෙලා ඉන්නවා. මේ ගුහාව වැටෙයිදෝ කියලා පොඩි බයක් තියෙනවා. ඒ වගේම හරි අමුතු ගුප්ත හැඟීමක් දැනෙනවා මේ දියැල්ල පිටිපස්සට වෙලා ඉඳි දියැල්ල ඉස්සරහින් කොච්චර වැටුණත් පොඳ ගහන්නේ නැහැ ඇතුළට. ඒ තරම් දියැල්ලේ වතුර සැරයි. ඉතින් මේ මම දන්නේ මෙතනින් එහාට මට ඔයාලට කියන්න වචන නැහැ. හැබැයි මේ තමයි මගේ පුංචි රටේ තියෙන සුන්දරත්වය. ලස්සන. ඉතින් මේක බලන්න ඕනේ නම් ඔයාලා ගෙවල් ඇතුළට වෙලා ඉන්න එන්න සංචාරය කරන්න. මේ සුන්දරත්වය බලන්න. හැබැයි පරිසරය රකින්න ගම. ඒ වගේ තමයි මේ සේරැල්ල ඇතුලේ ඉන්න ගමන් වලට තව එක පොඩි කතාවක් කියන්න. මේ සේරැල්ල වැටෙන තැන තියෙනවානේ. එතන හරි ගැඹුරු වලක් තියෙන. ජීවිත ගණනාවක් බිලි අරගෙන තියෙනවා. ඉතින් ඒ වගේම තමයි මේ තියෙන ගල් තලාවන් ගල් ඇත්තටම ලිස්සනවා දියසෙල් ගඳලා. ඒක නිසා මේ ඇලි බලන්න ආවට කමක් නැහැ. පඬිතුකමට මේ අයිනට ගිහිල්ලා නාන්න ගිහිල්ලා මෙතනින් බැහැලා මෙතන වැටෙන තැන නාන්න ගිහිල්ලා ජීවිතේට හැනියක් කරගන්න එපා. හැම ජීවිතේට හානි කරගත්ත මිනිස්සු ඉන්න ඕන තරම්. නිසා තමගේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙලා මේ සුන්දරත්වය විඳින්න එන්න කියන එක මතක් කරනවා. මොකද සමහරට මේ වගේ තැනකට ආවෙන් පස්සේ ඔයාලට හිතේ මෙතනින් පහළට බහින්න පුළුවන්. මෙතනින් අඩියක් බහලා ඉස්සරහින් වැටෙන වතුර පාරට ඔළුව අල්ලනවා කියලා. එහෙම වෙලා පහළට වැටුණොත් ජීවිත කාලෙටම ඔළුවක් නැතුව ජීවිතේ නැතුව තමයි ඉන්නේ. ඒ නිසා ඔළුව නැති වැඩ කරන්නේ නැතුව මොලෙන් කල්පනා කරලා මේ වගේ සුන්දරත්වය විඳගෙන යන්න කියන එකත් මතක් කරනවා. මේ සේරැල්ල සේරැල්ල පිටිපස්සට අපි සෑහෙන වෙලාවක් හිටියා. දියැල්ල දිහා බලාගෙන කොච්චර හිටියත් ඇත්තටම ඇති හිතෙන්නේ නැහැ. ඒ තරම් හරි අපූර්ව සුන්දර දියැල්ලක්. ඉතින් අනිත් කාරණා තමයි මේ දියැල්ල මෙතෙන්න විතරක් නෙවෙයි. දියැල්ල අපිට පහළට ගිහිල්ලත් බලන්න පුළුවන්. යන්න අර හරියට ගිහිල්ලා දියැල්ල ඉස්සරහින් වැටෙන විදිහත් හරි ලස්සනට බලන්න පුළුවන්. ඉතින් අපි දැන් සේරැල්ල පිටිපස්සට සමු දීලා අපි සූදානම් වෙන්නේ සේරැල්ල ඉස්සරහට ගිහිල්ලා මේ දියැල්ලේ සුන්දරත්වය බලන්න. ඉතින් අපි යමු සේරැල්ල ඉස්සරහට. කොයිතරම් අපූර්වට මේ සුන්දර සේරැල්ල පහළට කඩාගෙන හැලෙනවද කියලා බලන්න. සේරැල්ල පිටිපස්සේ ඉඳලා අපි දැන් යන්න සූදානම් වෙන සේරැල්ල පාමුලට. මෙන්න මෙතනින් බැහැලා ගිහිල්ලා යන්න පුළුවන්කම තිබුණත් අද වතුර පාර සැරයි. ඉතින් ඒක නිසා එතනින් අපිට ක්‍රොස් කරලා යන්න අමාරුයි. හැබැයි ඒකට පාරක් තියෙනවා. තව චුට්ටක් උඩට ගියයින් පස්සේ පහළට පඩිපෙලක් තියෙනවා. ඉතින් මේ පඩිපෙල දිගේ බැහැලා ගිහිල්ලා අපිට පුළුවන් සේරැල්ල ඉස්සරහදී වැටෙන විදිහ බලන්න. ඉතින් අපි දැන් සූදානම් වෙන්නේ සේරැල්ල පාමුලට. ඒ පාර දිගේ යන්න යමු. මෙන්න මේ පාර දිගේ පහළට ගියාම අපිට පුළුවන් සේරැල්ල පාමුලටම යන්න. මෙන්න යා. ඒ ටිකත් පඩිපෙල් දාලා තියෙන නිසා කිසිම අපහසුාවක් නැතුව යාලට යන්න එන්න පුළුවන්. ඉතින් ඒක නිසා සේරැල්ල සංචාරය කරන්න එනවා නම් ගමන ගැන බයක් තියාගන්න එපා. මොකද පාර කාපට්
පහළට බහැලා යන්න තියෙන ටිකත් පඩිපෙළ තියෙනවා. ඉතින් ඒක නිසා කිසි අපහසුාවක් නැතුව ඔයාලට මේ සේරැල්ලේ සුන්දරත්වය බලන්න පුළුවන්. මොන දැන් ඉතින් අපි පාමුල කිට්ටුවටම වෙත් තියෙන්නේ. තව පඩි කීපයක් ගියයින් පස්සේ ඔයාලටයි මටයි දෙගොල්ලන්ටම සේරැල්ල බලා ගන්න පුළුවන්. ඔන්න අපි ආවා සේරැල්ල පාමුලට. පේනවද? මේ තමයි සුන්දර සේරැල්ල මාතලේ හැඩ කරන මාතලේ රත්තොට ඉලුක්කුඹුර හැඩ කරන සුන්දර සේරැල්ල මනමාලිය තමයි මේ හරි අපූර්වට පහළට කඩාගෙන හැලෙන්නේ. ඉතින් මේ සුන්දරත්වය බලන්න තමයි අපි මේ තරම් දුරක් ගෙවාගෙන ආවේ. ඔන්න ඉතින් අපි ඇවිත් ඉන්නේ ලංකාවේ පළලම දියඇල්ලක් වෙන සේරැල්ල පාමුලට. පේනවාද? අද අපි ආපු දවස් ඇත්තරම සෑහෙන හොඳ දවසක් දියඇල්ලේ වතුර හිතා ගන්න බැරි විදියට වැඩි වෙලා හරි ලස්සනට සුන්දරව ගලාගෙන එන දවසක තමයි අපි මේ සේරැල්ල බලන්න ආවේ. ඉතින් ඔයාලත් මාතලේ රත්තොට පැත්තේ එනවා නම් රිවර්ස් ටර්න් එනවා නම් එතනින් පහළට බහලා මේ සේරැල්ලේ සුන්දරත්වයත් බලා කියාගෙන යන්නේ නැහැ. හැබැයි ඒ වගේම තමයි විශේෂයෙන් මතක් කරන්න ඕනි මේ දියඇල්ල වැටෙන තැන සෑහෙන්න ගැඹුරක් තියෙන ලොකු වලක් තියෙන එතන මේ වෙනකොටත් ජීවිත ගණනාවක් නැති වෙලා තියෙනවා, බිලි අරගෙන තියෙනවා. ඉතින් ඒක නිසා ඒකත් මතක තියාගෙන මෙතන නාන්න කරන්නේ නැතුව මේ දියඇල්ලේ සුන්දරත්වය විතරක් බලලා යන්න එන්න කියන එකත් ඔයාලට ආදරෙන් මතක් කරනවා. ඉතින් පරිසරයට ආදරේ නම් මේ සුන්දරත්වය විඳින්න ආසයි නම් ඔයාලත් එන්න. හැබැයි මේ දියඇලිය අපවිත්‍ර කරන්නේ නැතුව මේ විදිහටම තියලා යන්න පුළුවන් නම් විතරයි. සුන්දර සේරැල්ලේ මේ තියෙන සුන්දරත්වය ඇතුළෙම හැංගිච්ච ලොකු භයංකාර කතාවක් තියෙනවා. ඒ තමයි මෙතන සෑහෙන මිනිස් ජීවිත ගන්නක් බිලි අරගෙන තියෙනවා. ඒ සමහරු නාන්න ගිහිල්ලා බිලි අරන් තියෙනවා. සමහරු ෆොටෝ ගහන්න ගිහිල්ලා මේ වලට වැටලා බිලි අරන් තියෙනවා. ඒ වගේම අවාසනාවන්ත සිදුවීමක් වුණා හැමෝම දන්නවා. කපල් එකක් රීෂූට් එක කරන්න ඇවිල්ලා මනමාලයා මෙතනින් වැටිලා මැරුණා. ඒ මැරුණෙත් ඇත්තටම නාන්න ගිහිල්ලවත් බැහැලවත් නෙවෙයි. මෙන්න මේ මං ඉන්න ගල්තලාව ඉස්සරහට ගියන් පස්සේ මේ ගල්තලාව ලිස්සනවා. ඉතින් මේ හරියකදී ලිස්සලා වැටුනොත් ලිස්සලා කෙලින්ම යන්නේ වලට. එතකොට මෙතන වල ඇතුළට වැටුණායින් පස්සේ එතනින් එහාට ඉතින් ජීවිතය ගැන තියෙන අදහසත් අරගන්න එක තමයි හොඳම. ඉතින් ඒක නිසා තමයි කියන්නේ මේ වගේ තැන්වල ඇවිල්ලා මේ ගල්තලාව ඇත්තටම පේන්නේ නැහැ. ඇත්තට මේ තරම් අවදානමක් තියෙනවා කියලා. හැබැයි අපි නොහිතන අපිට නොපෙනෙන ලොකු අවදානමක් තියෙන තැනක් තමයි මේ ගල්තලාවල් එක්ක තියෙන මේ සේරැල්ල. ඉතින් ඒක නිසා සේෆ්ටි ෆස්ට් කියන එක මතක තියාගෙන මේ සුන්දරත්වය විඳින්න කියන එක මතක් කරනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි සුන්දර සේරැල්ලේ ලස්සන බැලුවේ. ඇස් දෙක පිනව ගත්තේ. ඉතින් අපි දැන් සූදානම් වෙන්නේ මේ සේරැල්ලට සමුදෙල යන්න. මොකද මහා වැස්සක් එන්න සූදානම් වෙනවා. ඉතින් මේ මගේ පිටිපස්සෙන් කඩා යන සේරැල්ලට සමුදෙල අපි ආයෙම ඉලුක්කුඹුර පැත්තට යන්නයි සූදානම. යමු අපි සේරැල්ලට සමුදෙල අපේ බයික් එක දාපු තැනට. ඔන්න ඉස්සරහ තියෙන තෙල් ගමු ඔය. ඔන්න ඔය තියෙන්නේ මේ පාලම යටින් ගලාගෙන යන්නේ තෙල් ගමු. ඔය වැද්ද පැණියල් එහෙම හදාගෙන මානික ලයින දිගේ ගලාගෙන එන්නේ. අන්න ඒ තෙල් ගමුවේ තමයි මේ තියෙන්නේ හරිම භයානක ඔයක්. මොකද මේකේ වතුර පාරෙන් වැඩි වෙන්නේ එකපාරම හිතා ගන්න බැරි විදිහට. ඉන්නවලට මම පෙන්නන්න. පේනවද? මේ යන්නේ මේ කුඹුක් ගහට යටින් මේ ගලාගෙන යන්නේ තෙල් ගමුවේ. ඉතින් තෙල් ගමුවේ නානවා නම් එහෙම සෑහෙන පරිස්සම් වෙන්න ඕනේ. මොකද අපි හිතන්නේ නැති වෙලාවට මාර වේගෙන් වතුර පාර වැඩි වෙලා ජීවිත ගණනාවක්ම නැති වුණ තැනක් තමයි මේ තෙල් ගමුවේ කියන්නේ. ඉතින් ඒකත් මතක තියාගෙන වලමි පැත්තේ එනවා නම් තෙල් ගමුවේ බලලා තෙල් ගමුවේ නාලා කරලා යන්න පුළුවන්. හැබැයි කල්පනාවෙන්
ඉතින් දැන් තෙල්ගමුවේ පහු කරගෙන ඊට පස්සේ අපිට යන්න තියෙන රක්ෂිතේ මැදින් හෙට්ටි පොළ වෙනකන් එවන් නැත්නම් වස්ගමුව වෙනකන්. මෙතන ඉඳලා කිලෝමීටර් 10ක් වගේ දුරක් තියෙනවා තනිකරම තියෙන්නේ. කැලෑව මැදින් තමයි යන්න තියෙන්නේ. පේනවද? පාර හැම ගිලා බහැලා තියෙන්නේ තැන තැන. ඉතින් පාරත් මේ ටික සවුත්තුයි. මේ විදිහේ කැඩිච්ච පාරක් තියෙන. ඉතින් කැඩිච්ච පාර දිගේ කිලෝමීටර් 10කට වැඩි දුරක් අපිට යන්න තියෙනවා. බලන්න එහෙම කිසිම දෙයක් නෑ මේ ටිකේ නම්. ඉතින් රිවර්ස්ටන්ලියෙන් පල්ලම් බහැලා අපි දැන් ඉන්නේ කළුගඟ ජලාශය ඉස්මතු. ඇත්තටම යන්නේ කළුගඟ ජලාශය අයින දිගේ තියෙන පාර. මේ පාර දිගටම හෙට්ටිපොළේ ඉඳලා රිවර්ස්ටන් හරහා මාතලේට වැටලා තියෙන පාර. ඒක ඉතින් කළුගඟ ජලාශය පටන් ගන්න තැන යනකම් පාර කාපට. එතනින් එහාට තමයි කැඩිච්ච පාර තිබුණේ. ඉතින් කැඩිච්ච ටික ඉවර කරලා අපි මේ කාපට් පාරේ යන්නේ. පාර දිගටම තැන තැන ලොකු නායවල් ගියපු සලකුණු නම් පේන්න තියෙනවා. ඉන්න මම ඔයාලට පෙන්නන්න. පේනවද? ඔන්න එකපාර වැස්සක් පටන් ගත්තා. මේ තියෙන්නේ මේ තන තන ලොකු නායවල් පාරට ඇවිත් තියෙනවා. හැබැයි ඒවා දැන් අයින් කරලා නිසා පාරේ යන්න නම් එහෙම ලොකු බාධාවක් නැහැ. පේනවද වලට අර ඉස්සරහා තියෙන නාය ලොකු නායක් ඇවිල්ලා මේ උඩ ඉඳලා ලොකු පස් කණ්ඩියක් පහළට කඩාගෙන ඇట్లా පාර සම්පූර්ණයෙන් වැහිලා තිබිලා තියෙන දැන් නම් අයින් කරලා තියෙන්නේ. ඒ වුණාට තාමත් මේ වැස්සත් එක හිතනවා පහළට ඉදෝ කියලා. ඒ නිසා පරිස්සමට කල්පනාවෙන් යන්න ඕනේ. එතනත් ඇවිල්ලා මේ ටිකේ දිගටම එක ළඟ ලොකු නායවල් ඇවිල්ලා තියෙනවා. මම හිතන්නේ මේ පාර හදද්දි කරපු අවිධිමත් කැණීම් වල ප්‍රතිඵල තමයි ඉතින්. වේලක් කපන්න ඕන විදිහට නැතුව එක ළඟ බෑවුම එන විදිහට කැපුවයින් පස්සේ මහ වැස්සට නායනවා. ඒ වගේම ඉතින් පාර හදන්න ගල්ලෙඩි දාපුවා ඒ වගේ ප්‍රතිඵල වෙන්නත් පුළුවන්. වෙන්න තේනවද? මේ ටික දිගටම අර වේල්ල ලොකු උසක ඉඳලා නෙවෙයි ඇවිත් තියෙන්නේ. හැබැයි ඒ කියන්නේ අර පොඩි උසක උනාට ලොකු පස් කණ්ඩියක් පහළට පාරටම තල්ලු වෙලා නේ. තේනවද? මොන හයියෙම වහිනවා. මේ තේනවද? ඔන්න පාර සම්පූර්ණයෙන් වැහිලා තිබුණා. පොඩි එක තීරුවක් එක වාහනයකට විතරක් යන්න පුළුවන් විදිහට පාදලා තියෙනවා. වෙන්න බොල්ලේ. පේනවද පස් කණු පාරට තල්ලු වෙලා තියෙන විදිය? එක ලේන් එකක් විතරක් යන්තම් පාදගෙන තියෙනවා. මෙන්න පේනවද? මෙතන නම් ටිකක් ලොකුවට ඇවිත් තියෙනවා. මේ උඩ ඉඳලා ලොකු පස් කන්දක් මෙතනින් නම් පහළට ඇවිත් තියෙනවා. පේනවද? අන්න කවුද ඉන්නේ? මෙන්න ඉන්නවා මොනරේ. දැක්කද? ඕන ඉතින් රිවර්ස්ටන් ඉඳලා පල්ලම් බැහැගෙන අපි ආව කළුගඟ ජලාශය ළඟට. පේනවද? මේ වගේ පහලින් තියෙන්නේ කළුගඟ ජලාශය. එතකොට අර තියෙන්නේ කළුගඟ ජලාශයේ වේල්. ඉතින් හරි අපූර්වවට කළුගඟ ජලාශය පාරේ ඉඳලා මෙතෙන් අපිට බලන්න පුළුවන් සම්පූර්ණ ජලයෙන් පිරීලා වතුර අඩු වෙලා හැම නැහැ පොඩ්ඩක්වත්. හරි අපූර්වවට මෙතන ඉඳලා කළුගඟ ජලාශය දිහා බලන් ඉන්න පුළුවන්. එතකොට අර පැත්තෙන් නකල් ශක්ෂිතේ එතකොට යහන්ගල ওই ටික මේ ටිකට මෙතෙන් පේනවා. හැබැයි අද නම් මීදුමත් එක්ක ඒ කිසි දෙයක් පේන්නේ නැහැ. හැබැයි මොනවා වුණත් ජලාශය දිහා බලන්න නම් මෙතන කියාපු තැන ඉතින් මෙතනලා ටික වෙලාවක් ජලාශය දිහා බලන් ඉඳලා වෙහෙස මහන්සිය නිවාගෙන වලටත් පුළුවනි. මෙතනින් එහාට හෙට්ටිපොළ පැත්තට යනවා නම් යන්න. ඉතින් අද වගේ වැස්ස දවසක ආවොත් අවුව සැරත් නැහැ. පාඩුවේ නිදහසේ මේ සුන්දරත්වය බලන්න පුළුවනි. මේ කළුගඟ ජලාශය.
අපි දැන් ඉන්නේ කළුගඟ ජලාශය අයින දිගේ යන ගමන්නේ මේ පාරේ යනවා නම් ඔයාලට තව විශේෂ දෙයක් මතක් කරන්න ඕනේ. ඉන්න මම ඔයාලට ඒක පෙන්නලම කියන්න. මේ තියෙන්නේ දැක්කද? අන්න මම නවත්තලා පෙන්නන්න. පේනවද මේ තියෙන මොනවද කියලා? මේ ඔය දින අලි වසුරෝ. ඒ වගේම මේ පේනවද මේ මෙතන මේ ටිකෙත් මේ කොළ හැම පොඩි වෙලා තියෙනවා. ඉතින් ඒකෙන් කියන්නේ මේ පාරේ රැට අලියා ඉන්නවා පුතේ. ඒක නිසා රැට නම් මේ පාරේ ගමන් කරන්න එපා. මොකද දැන් මම කිලෝමීටර් 5ක් විතර ආව ජලාශය පටන් ගත්ත තැන ඉඳලා හම්බුනේ ලොරි 3ක් විතරයි. මහා දවලුත් ලොරි 3ක් විතරයි නම් හම්බුනේ. රැට ඉතින් ආයේ හදිසියෙ වාහනයක්වත් නැහැනේ. ඒක නිසා පුළුවන් තරම් මේ පාරේ ගමනාගමනේ දවල්ට සීමා කරන්න. මොකද අලි වැටක්වත් පේන්නේ නැහැ. තැන අලි වසුරු නම් පාරේ තිබ්බා කියන්නේ අනිවාර්යෙන් අලියා එනවා තමයි පාරට. ඉතින් මේක මතක තියාගෙන මේ පාරේ ගමන් කරන්න. මොකද මෙතන තියෙන්නේ වස්ගමුව රක්ෂිතයනේ. වස්ගමුව වනෝද්‍යානයේ තියෙනවානේ. ඉතින් වස්ගමුවේ ඉන්න අලි ටික රැයට අනිවාර්යෙන් මේ කළුගඟ මේ ජලාශය වටේ තියෙන මේ රක්ෂිත වලින් එළියට බහිනවා. ඒක වාගේ දැන ගැනීමට කිව්වේ. කළුගඟ ජලාශය පොඩ්ඩක් ස්පිල් කරලා යන වාන්දරටුවක් පොඩ්ඩක් කැරලා මම දැක්ක ගඟේ වතුර තියෙනවා. බලමු අපිට කොතනකදී හරි ඒක පෙනෙයිද කියලා. මොකද ස්පිල් කරනවා බලන්න තැනක් නැහැ මේ කළුගඟ ජලාශය. මේ හරියට පේන්න ඕන. බලමු. අර තියෙන්නේ දැක්කද? අර අත නැත. ඔය තියෙන වාන්දර තුනෙන් එකක් පොඩ්ඩක් කැරලා කිරිසුදු පාටට වතුර ටික ගඟට ගලාගෙන එනවා. පේනවද පාරේ යාළුවෝ විජ්ජියපු පාරවල්? මේ හැම තැනම මේ තියෙන කල්ලු ගඟ උඩින් තියෙන පාලම. අන්න ස්පිල් කරන එක මෙතෙන්න පෙනේද ලස්සනට? නෑ. කෙලින් පාර ලග්ගල ඉඳලා හෙට්ටිපොළ පැත්තට යනකොට හම් වෙන ලස්සනම ටික තමයි මේ ටික. මෙතන පොඩි කන්දක් නැගලා කැලේ මැදින් යන්න දිනන බලන්නකො. හරි ලස්සනයි. ඉතින් ඒ ටිකේ පිහිටීම පේනවද? මේ කන්ද නැගගෙන කන්ද උඩට ගිහින් පල්ලම් බහින්න ඕනේ. බලන්න ඒකේ තියෙන ලස්සන. ඔන්න පේනවද? ටිකක් ලොකු කන්දක් තියෙන්නේ. මම හිතන්නේ මේ පාරේ ලස්සනම හරිය අතර මේ ටික වෙන්නේ නැති. මේ කැලේ මැදින් අනිත් එක අද දවසේ මේ තියෙන හොඳ වැස්සත් එක්ක ඒක ඔක්කොටම වැඩිය ලස්සනයි. හොඳ වැස්ස පොඩි මීදුම් ගතියකුත් තියෙනවා. ඒකත් එක්ක හරි ලස්සනට මේ ටික පේන්න තියෙන. ඔන්න මෙතනින් පහලට පල්ලම තියෙන. ඔන්න පරිස්සමට පල්ලම් බහින්න ඕනේ. පොලිස් ස්ථානයේ විල්ගමුව. පේනවද? මේ ටික පරිස්සමට පල්ලම බැහැගෙන යන්න ඕනේ. නියුට්‍රල් යන්න එපා. අනතුරුදායකයි. පල්ලමත් එක්ක පාර ලිස්සන්න පුළුවන්. තවදුරටත් තියෙනවලු අනතුරුදායක වංගු සහිත බැහැම තවදුරටත්. ඒ කියන්නේ තව තියෙනවා පල්ලම් බහින්න. පේනවද? මෙතෙන් තව වංගු දෙකක් විතර යන්න ඇති. මෙතන පොඩි දොළ පාරකුත් තියෙනවා.
මාරක රියානතුරු වැඩිපුරම සිදුවන වංගුව ඉදිරියේ. මේ වංගුවේ තමයි වැඩිපුරම ඇක්සිඩන්ට් වෙනවා කියන්නේ. මම කල්පනාවෙන් බහින්න ඕනේ ඒ නිසා මේ වංගුව. දැඩි බෑවුන් සහිත වංගුව යුර නෑ සෙමින් පදවන්න. මෙතන. මේ වංගුවේ ඉන්න දුඩින් කෙලගෙන එනේ උන් සමහර විට අප්ප ගන්නවා ඇති හොඳ එකකින් ආ. ඒක තමයි මේ ටික සෑහෙන පරිස්සමට යන්න කියලා තියෙන්නේ. මම හිතන්නේ ඔන්න මේ ඉස්සරහා වංගුවෙන් පස්සේ පල්ලම ඉවරයි වගේ. ඔන්න ඉවරයි. ලස්සනම ටික ඉවරයි. දැන් තියෙන්නේ තනි කෙලින් පාර දිගේ විල්ගම්මෝට එමත් නැත්තම් හෙට්ටි පොළට වෙනකන් යන්න.